ඇතුන් සරින්මා සෙනෙහ පුදම්මා පාවේයාම ආලේ නිසයිමා ජීවිතේ රංගු මක්ද මඩලේ හිසරින් Hello guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඇත්තටම අද වීඩියෝ එක මං කරන්න හිතන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි. ඒ වුණාට ටිකක් කරගෙන මට හිතුණා මේ වීඩියෝ එක දැම්මොත් හොඳයි කියලා. අද මං කරන්න හිතන් ඉන්නේ මගේ ෆයිනල් ඉයර් එකට නැත්නම් මගේ 4th ඉයර් එකට හොස්ටල් බෑග් එක පැක් කරන්න. අපේ කැම්පස් එකේ අවුරුදු 4ම අපිට හොස්ටල් දෙනවා. ඒ වුණාට අපි ඉන්ටර්න් හිටපු හින්දා අපි ඉන්ටර්න් එකට ගිය නිසා අපිට අපේ බඩු ටික හොස්ටල් එකෙන් අයින් කරගන්න වුණා. දැන් ඉතින් අපි ආපහු මේ ඉන්ටර්න් ඉවර වෙලා හොස්ටල් එකට යන්න බෑග් එක පැක් කරන්න තමයි මේ හදන්නේ. මුලින්ම අපිට අපේ ඇඳුම්, ඒ කියන්නේ ටී-ෂර්ට්, ට්‍රවුසර්, හොස්ටල් එකට අඳින වගේ දේවල් ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ටූත් බ්‍රෂ්, සබන්, ෆේස් වොෂ් ඒවා හැමෝම දන්න දේවල් ඒවා ගන්න. ඊට පස්සේ ඔයාලට බෙඩ් ෂීට් එකක්, කොට්ටයක් ඒ වගේ දේවලුයි. ඔයාලගේ පාඩම් වැඩවලට ඕන පොත්, පත්, පෑන් පැන්සල් ඒ වගේ ඒවයි. ඒ වගේම මොබයිල් ෆෝන්, චාර්ජර්, පවර් බෑන්ක්, එතකොට ප්ලග් එකක් අනිවාර්යයි. ඊට පස්සේ ඔයාලට වෝටර් බොටල් එකක්, ලන්ච් බොක්ස් එකක්, මග් එකක් වගේ ඒවා. ඒ වගේම ඔයාගේ ID කාඩ් එක, කොලෙජ් ID එක ඒ වගේ දේවලුත් ඔයාලට අසනීපයක් තියෙනවා නම් ඒවට ඕන කරන බෙහෙත්, ඒ වගේම ඔයාලට ඕන කරන ලෙක්චර්ස් යන්න ඕන කරන පොඩි ස්මෝල් බෑග් එකක් නැත්නම් නෝට්බුක් එකක් වගේ දේවල් ගන්න පුළුවන්. හරි. මම මෙතන මේ මුලින්ම මගේ ටවල් එක තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මගේ තියෙන්නේ හොස්ටල් එකට අඳින්න ඕන කරන රෙදි එව්වා. ඔයාලා ගෙදරට අඳින දෙයක් වුණත් කමක් නැහැ ගන්න. ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍ය ඔයාලගේ තව තියෙන සැනිටරි දේවල් ගන්න. ඊට පස්සේ මගේ මේ ඩෙනිම්ස් ටික තමයි මම මේ ඊගාවට පැක් කරගෙන තියෙන්නේ. ගොඩාක් රෙදි ඕනේ නැහැ. ඒ වුණාට ඔයාලට ලෙක්චර්ස් අඳින්න හොස්ටල් එකට ඕන කරන රෙදි අරන් යන්න. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ යුනිවර්සිටි එක නැත්නම් ඔයාලගේ ෆැකල්ටි තියෙනවනේ සමහර ඒ වගේ ක්‍රොප් টොප් අඳින්න බෑ. එතකොට අත් කපපු ඒවා අඳින්න බෑ. ඒ වගේ ගැළපෙන විදිහට ඔයාලගේ ඇඳුම් පැක් කරගන්න. ඒ වගේම ඔයාලගේ ෆැකල්ටි නැත්නම් මොකක් හරි එහෙම තියෙන ටී-ෂර්ට් නම් මම තියෙන ඒවත් පැක් කරගන්න. මම නම් දැන් ෆයිනල් ඉයර් ඉන්න හින්දා ගොඩ දේවල් අරන් යන්නේ. මොකද එක අවුරුද්දනේ. ඒ වුණාට ඔයා ෆස්ට් ඉයර් වගේ ඉන්න කෙනෙක් නම් ඔයාලට අරන් යන්න ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක අපි ඒ කියන්නේ කැම්පස් එක ළඟ කඩින් තමයි අපිට ඕන කරන ඔය බේසන්, එතකොට සබන්, අනම්මනම් ඒ දේවල් ගන්න එතනින්. මොකද ඔයා දුර ඉඳන් අර බඩු අරන් යන කෙනෙක් නම් ඔයාට ඒ වගේ දේවල් එතන ළඟ කඩේකින් ගන්න එක තමයි ගොඩක් පහසු. ඒ වගේම අමතක කරන්න එපා ඔයාලා හැට් එකක් ගන්න, නැත්නම් කැප් එකක් හරි කමක් නැහැ. ඒ වගේම ඔයාට කැම්පස් එකෙන් මොකක් හරි හොස්ටල් බෑග් එකට ඕන ලිස්ට් එකක් රෙකමන්ඩ් කරලා තියෙනවා නම් ඒකේ තියෙන බඩු දාගන්නත් අමතක කරන්න එපා. හරි. දැන් මගේ හොස්ටල් බෑග් එක මම හදාගෙන ඉවරයි. තව මේකට චූටි දේවල් වගේක් ඇඩ් වෙන්න ඕනේ. ඒ ටිකත් මම වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න. තව ඔයාලට රෙදි වේල ගන්න හැංගර්ස් එහෙම ඕන නම් ඒවත් අරන් යන්න. මම මෙතනදී දෙකක් විතර තමයි අරන් යන්නේ. මොකද හොස්ටල් එකේ අපේ තව හැංගර්ස් වගේක් තියෙන හින්දා. ඒ වගේම ලන්ච් බොක්ස් එකක්, මග් එකක් වගේ දේවල් ඔයාලා අරන් යන්න. මොකද කැන්ටීන් එකෙන් කෑම ගද්දී එක ලේසි.
ඊළඟට ඔයාගේ ස්කින් කෙයා අයිටම් මේ වගේ චූටි බෑග් එක දාගෙන අරන් යන්න. මං ඉතින් වෙන වෙනම පෙන්නන්නේ නැහැ මොකද එක එක්කෙනාට යූස් කරන ප්‍රොඩක්ට්ස් වෙනස් හින්දා. අමතක නොකර බාම් එකක්, එතකොට ඔයාලගේ බෙහෙත් වගේ දේවල් තියෙනවා නම් ඒවත් වෙනම පොඩි පවුච් එක වගේ දාගෙන අරන් යන්න. ඒක ගොඩක් ලේසි ඔයාලට ලෙඩක් අසනීපයක් හැදුනහම. ටිෂූස් වගේ දේවල් ගන්න අමතක කරන්න එපා. මොකද දැන් අපි ගියපුවාම ගොඩක් දූවිලි එහෙම තියෙන්න පුළුවන් අපේ රූම් වල. ඒ වගේම වගේ මේකප් අයිටම් වගේ දේවලුත් අරන් යන්න. ඒව තමයි ඉතින්. ඔයාලගේ ඩොකියුමන්ට් තියෙනවා නම් වෙනම ක්ලියර් බෑග් එකකට වගේ දාලා ඔයාලට අරන් යන්න පුළුවන්. මගේ නම් එහෙම ලොකු ඩොකියුමන්ට්ස් නැහැ. ඒ වුණාට ලොකුවට කියලා මට අරන් යන්න පොතුත් නැහැ. මොකද මම දැන් මේ යන්නේ අලුත් සෙමෙස්ටර් එක රෙජිස්ටර් වෙන්න. ඒ හින්දා අපිට එහෙම පොත් ගන්න පුළුවන්. රෙකෝඩ් බුක් එක අරන් යන්න අමතක කරන්න එපා. ඒක අනිවාර්යෙන් අරන් යන්න. ඊට පස්සේ ඔයාගේ ලැබ් බෑග් එක. ඔයාට ලැප් එක දාන්න වෙනම බෑග් එකක් තියෙනවා. ඒකට ලැප් එක, ඒ වගේම ලැප් එකේ චාර්ජර් එක, ඒ වගේම ඔයාගේ ෆෝන් චාර්ජර්, කුඩ, ඒ වගේ දේවල් ඒ බෑග් එකේ දාගන්න. ඒක මොකද ඔයා ළඟම තියාගන්න ඕන එකක් හින්දා. ඇත්තටම මේ පාර අපි කැම්පස් එකට ගියපුවාම අපිට 3-2 සෙමෙස්ටර් එකේ එක්සෑම් එක තමයි තියෙන්නේ. මොකද අපි ඉන්ටර්න් ඉන්නකොට අපිට සබ්ජෙක්ට් දෙකක් විතර තමයි ඔන්ලයින් තිබ්බේ. ඒ සබ්ජෙක්ට් දෙකේ එක්සෑම් එක තමයි අපි ගියපු ගමන් තියෙන්නේ. ඉතින් අපිට ගියපු ගමන් ගොඩක් පාඩම් වැඩ කරගන්න එහෙම තියෙන හින්දා අපි චුට්ටක් කලින් කැම්පස් එකට යනවා. අනේ මට මෙයාව මෙහෙ දාලා තමයි යන්න වෙන්නේ. මොකද බෑග් එකේ දාන් යන්න බෑ. මෙයා ලොකු හින්දා. ඔන්න ඉතින් මං අපේ රූම් එකට ආව. මං එනකොට අපේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා හිටියා රූම් එක. එයාලා අස් කරලා තිබ්බා. ඉතින් මට ලොකු වැඩක් කරන්න තිබ්බේ නෑ. දැන් තාම අස් කරලා නැති හින්දා චුට්ටක් අපලි වෙලයි. පස්සේ ඉතින් රූම් එක හොඳට අස් කරපුවාම ඔයාලට මම රූම් ටුවර් එක අරන් එන්න. ඉතින් එදා දවස ඔන්න ඔය විදිහට තමයි ඉවර වුණේ. අපි හොස්ටල් එකට ඇවිල්ලා ඊට පස්සේ හොස්ටල් එකේ තිබ්බ චුට් දේවල් අස් කරාට පස්සේ පහුවදා අපි හවස ගියා අපේ කැම්පස් එක ළඟ තියෙන තැනක් බලන්න. මම ඔයාලව එතෙන්ට එකක් ගිහලා පෙන්නන්නම්. ඔන්න ඉතින් බලන්නකො රජරට හවසට කොච්චර ලස්සනද කියලා. දැන් නම් අපි බලන්න ආපු තැනට ගොඩක් ලං වෙලා තමයි ඉන්නේ. ඉතුරු ටිකක් ගිහිල්ලා මම පෙන්නන්නම් අපි කොහෙටද ආවේ කියලා. මෙන්න මේ තැන බලන්න තමයි අද අපි ආවේ. මේක තියෙන්නේ මිහින්තලේ. මිහින්තලේ කටු සෑය කියලා තමයි මේකට කියන්නේ. කැම්පස් ළමයි නම් නිතරම වගේ මෙතෙන්ට එනවා. ඒ වගේම පිට පළාත්වල කට්ටියත් මිහින්තලේ ආවොත් කටු සෑයට එන්න අමතක කරන්නේ. අපි එදා හවස හඳුන් කූරු පත්තු කරලා ඊට පස්සේ වන්දනා කරා. හැබැයි එදා ගොඩ සෙනඟ හිටියේ නෑ. හින්දා අපිට ඉතින් නිදහසේ එතන ඉන්න පුළුවන් වුණා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. කැම්පස් එකේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.